හායි එනවද මගේ බීච් කලෙක්ෂන් එක බලන්න. මොකද කියන්නේ හරි අපූර්ව තැනක්. හිත හැදෙන, හිත සැනසෙන, හිත නිවෙන හරි ලස්සන තැන. ඒකයි මන්නම් මුහුදට මේ තරම් ආදරේ. ඉතින් අපි බලමු එහෙනම් මුහුද. මේ අපේ චූටි පපික්ගේ උපන්දිනයකට ගිහිල්ලා තමයි අවන්තරායක ගාව. එතකොට මේ කළුතර කැලිඩෝ එක ගාව තමයි මේ වීඩියෝ ටික තියෙන්නේ. කැලිඩෝ එක කිව්වට කැලිඩෝ එකට චුට්ටක් එහා යන්න ඕන පාස් කරගෙන. එතට ගිහිල්ලා මායි අයියා ගියපු වෙලාවක ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් ටිකක්. එතකොට මේ තමයි මගේ යාළුවගේ ගෙදර. යාළුවෙක් ගෙදර මුහුද නෙමෙයි. මුහුද තියෙන්නේ යාළුවගේ ගෙදර ඉස්සරහා තමයි මුහුද තියෙන බීච් එක. එතකොට මෙතනට අපි යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ආවා. අපි ඉතින් ඒ වෙලාවේ ගත්ත ෆොටෝ ටික මම ඔය ෆොටෝ එකක් ගන්නවා කියලා ඉන්නේ. මගේ මෝඩේ යාළුවෝ ටික. මේ තියෙන්නේ කලතර වස් කඩුව හරිය බීච් එක. අයියා මෙතන ලස්සනයි කියලා මාවත් එක්කන් ගියා. ඉතින් මම අතල්ලාගෙන පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. මට ටික්ටොක් එකක් හරි දාන්න. එතකට මේ තියෙන්නෙත් කළුතර අවානි අනන්තර අර මුල්ම වීඩියෝ එකේ තිබ්බ වගේම මේ අවානි එකයි අනන්තරා එක. ඒ කියන්නේ අවානි අනන්තරා හොටෙල් දෙක මැද්දෙන් යනකොට අපිට හම්බ වෙනවා අන්තිමට බීච් එක. මෙතන ලොකු ඒරියා එකක් තියෙන්නේ. එක පැත්තක බීච් එක ඊට පස්සේ තියෙනවා අනිත් පැත්තෙත් පොල් ගස් එහෙම අවලා ලස්සනට බීච් ඒරියා එකක්. ඇත්තට මාරම ලස්සන හොටෙල් එකෙන් කොහෙද නඩත්තු කරන්නේ හරියනම් ඇත්තට මාරම ලස්සන තැනක්. මේ හරියනම් පොඩ්ඩක් අර කැලි කසල එහෙම එකතු වෙලා තියෙනවා. හැබැයි ටිකක් එහාට යනකොට බීච් එක ලස්සනට ඇත්තටම තියෙනවා. එතකොට තව තියෙනවා මේ තියෙන්නේ චූටි බබාගේ බර්ත්ඩේ ෂූට් එකට ගිහිල්ලා අපි ගත්ත වීඩියෝ ටිකක්. ඔයත් එතනම තමයි අවානි අතර මම කිය පොල්ගස් එහෙම තියෙනවා කියලා. අන්නේ හරි. මේ එතනම බීච් එකේ. එතකොට මේ තියෙන්නත් එතරම් තමයි එකම ලොකේෂන් එක හැමදාම වගේ හැමදාම නෙමෙයි මම එතන මාසෙට සැරයක් වගේ සාමාන්‍ය බීච් එකට යනවා. මේ නම් කලිතර කැලිඩෝ එක. කැලිඩෝ එක පහු කරගෙන යනකොට ඉස්සර නම් මට මතකයි චූටි කාලේ අපි පොඩි කාලේ කැලිඩෝ එක ලොකු බීච් ඒරියා එකක් තිබේ. හැබැයි දැන් නැහැ. දැන් අපිට යන්නත් බැහැ. ඇත්තටම පාරට වතුර ගහන පාරට වතුර වැලි එහෙම ගන්නවා. මේ මම හાર્ට් එකක් හදනවා. හරි. මේ මගේ යාළුවෙක් ආවා අපේ ගෙදර. ඒ ඇවිල්ලා අපි ගියා කන්දේ හරි ඉඳන් ආය ආව කළුතරට බීච් එකට. එදා සෑහෙන සෙනග ඒ නිසා අපිට යන්න බැරි වුණා වෙන මොරකල බීච් යන්න කියලා ගියේ උනට එදා යන්න බැරි වුණා. මේත් අපේ යාළුවගේ ගෙවල් ඉස්සරහා අපි දෙන්න අමයි යාළුවෙක් ගියා. එයාලගේ ගෙදර ගියපු වෙලාවක ගත්ත වීඩියෝ ටිකක්. එතන මේ අයයි මයි ගියා ඕර්වැල්ල බීච් එකට. ඇත්තට මේ බීච් එක නම් පට්ට ලස්සනයි. මම දැකපු මාරම ලස්සන බීච් එකක්. මේ වතුර එහෙම පට්ට පිරිසිදුයි. පට්ට පිරිසිදුයි. ඇත්තට මාරම පිරිසිදුයි වතුර. මේ ඔයාලත් ගිහින් බලන්න. මෙතනත් අවානි අනන්තනායක ගාම තමයි. ඔත් අපි දෙන්න ඔය නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් හවසට ගිහිල්ලා හවසට මේ ඔය උදේද කොහෙද උදේ 10 9 වගේ වෙලාවකට එන අවුවයි හවුව සැරේ ඔය ඉන්නේ. එතකොට මේ තියෙන්නේත් අවානි අනන්තනායක ගාම මම හරි කිව්ව පොල්ගස් එහෙම තියෙනවා කියලා. අන්න ඒ හරිය තමයි මේ වීඩියෝ ක්ලිප් ටික තියෙන්නේ. මෙතනත් මරු මෙතන මේ බර්ත්ඩේ ෂූට් එහෙම කරන්න ඇත්තට මාල්ම හැසන එතනම පොඩක් එහා පැත්තට පැනලා යන්න පුළුවන් බීච් එකට. මෙතන අර බීච් එක කිව්වට අර පොඩි රැල්ලක් එන්නේ එහෙම ලොකු රැල්ලක් නෙමෙයි මට කියන්න තේරෙන්නේ නැහැ මෙතන මොකද්ද කියන්නේ කියලා. ඇත්තට මේ ඉන්නෙත් බං හොදේ හිහි දන්නද පොඩක් ඩම් වෙනවා ඩුම් වෙනවා. එහෙනම් අදට යනවා බයි.